අරස සමාරුවට බෙහෙත හරියටම බීලා දැන් ඔන්න හොඳටම හොඳ වෙලා. ඒක අපි නොමිලේ කරන්නේ. ඒ ලෙඩේ මට නිවන් දකින්න පින සමහර මට ඇවිල්ලා කියනවා මැරෙන්න හිතෙනවා කියලා. දැන් ඒ පින බුදුන් දැකලා නිවන් දකින්න කියලා කියවෙන වාරයක් පාසයි මානවරේ පිරෙන්නේ. කුසගිනි නිවලා රෝගස්සවපත් කරලා කවදා හරි මට නිවන් දකින්න කිසිසේත් හදිස්සියක් නැහැ. මනුෂ්‍යාත්මයකට පමණක් උරුම ආත්ම විශ්වාසයක් ඇතු ඊගාවට මනුෂ්‍යාත්මයක් ලැබිලා මෛත්‍රී බුදුන් දකින්නකම් හෝ සුද්ධ වූ සෝවාන් ඵලෙ යන්න පුළුවන් නම් ඊ ඇති. හදිස්සියක් නැහැ. හිතාවොත් එම ආඳුරලට වෙදකම තහනම් කරනවායි කියලා නීතියක් ආඳුරුන්ගේ දිවුර දීලා ඉන්නේ වෙදකම කරයි. මොකද මට නිවන් දකින්න හදිස්සියක් කිසිසේත් නැහැ. මට මානවකමත් පෞද්ගලිකයි මානව සේවයේ මනුෂ්‍යත්වයට කරන දේ ලෝකෝත්තරයි. මේ යන ගමන තුළ වික්ෂූත්‍යත් පරිසම් කරගෙන වෙදකමත් පරිසම් කරගෙන යන්න ඕනේ. ඒක නොමිලේ කරන්න වැඩි කාලයක් යන්නේ දිනයක් එයි. ලෝකයේ ඇවිදිනකොට දැන් මම ජපානයේ ඇමරිකාවේ වඩිනවා. ඒවා අනුව අපි ඉස්සරහට රෝගවලින් නොමිලේ කරන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරු ගෙනල්ලා මේ අය සෙටප් කරන්නේ. ඉතින් මේ වෙන තාක් මේ ආයතනය අපි යන්නේ වැඩ කරගෙන කටයුතු කරගෙන ඉතින් සියලු අයගෙන් හම්බෙන්නේ වගේ අපි දන් ටික දෙනවා. දැන් නලන්දිදක් ගහන්න කට්ටිය පාර ගත්තා මේ වතුර කොම ලස්සනාවක් කියන වතුර පිළික් ලක්ෂ 20000ක් විතර වෙනවා වතුර. ඒකට මේ වතුර මේ ප්‍රශ්න එනවා සමාජ ඒවා ස්ලෝ වෙලා ඉන්නේ නැහැ තවසොල්. ඒ වතුර ටැංකියක් ඕන වෙලා තියෙනවා. වාට්ටුවක් හදනවා දැන් පිටිපස්සේ තුන කල්ටි ඇවිල්ලා කුරිය තින්න ඕනේ නැහැ. නොමිලේම ඉන්න දෙනවයි කියන්නේ. බෙහෙත් ගන්න. හොඳක් ඇදුවාම දවස් 3-4ක් 7ක් කර ඉඳලා බෙහෙත් වැදගෙන පත්තු වැදගෙන මෙහිඳන් යන්නේ සමහරුන්ට කවුරුත් නැහැ දරුවෝ ගිහිල්ලා කරන්න. අපි කරලා දෙනවා මේ කට්ටිය සොයිච්චාවෙත්. අවසානයේ මාර්ගිකී වයසට ගියාම මේ ස්ථානයේ ආරෝග්‍ය ශාලාවක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දරුවෝ වැදලා පුදලා මෙහි නතර වෙලා යන්න පුළුවන් ඉන්න කට්ටිය. ඉතින් ගාම වතුර එනකොට මේකේ යට වෙනවා අඩි 10ක් විතර. ඒ ඉඳන් උස්සලා තමයි ඉස්සරහට ආදරේම උතන දිගට වාට්ටුවක් හදන්න යන්නේ. ඒකට යට නිකන් මෙහෙම ඉඳ වාඩි වෙලා උඩ නැවතින්න කට්ටියට. ඒකට ගාම වතුර ආව ඒ බඩු විනාශ වෙන්නේ නැහැ. ඊට පාර ගොඩාක් පුස්කොළ පොත් විනාශ වෙනවා. ඒ වගේ මැෂින් බෙහෙත් කොට ඒවා විනාශ වෙනවා. දැන් තාම ආදාන යනවා. ඒ උතන මැද තමයි හෝල් එකක් තිබ්බේ. පස්සේ ඒක කරවලා අයින් කරලා උතන කට්ටියට වාඩි කරනවා. මුදුම මදුරුව ගොඩක් ඉන්නේ මේ. රැට ඇවිල්ලා සමාව එකට දෙකක මදුරු පොඩි කට්ටිය තියාගෙන ඉන්නවා. මොකද ඉතින් කරන්නේ පහසු කට්ටියක් අපි හදලා දෙන්න වලින් ඉස්සරහට වැඩම කරලා නැවත මම වඩිනවා ලංකාවට. ඒ වගේම 17 අපි පාද යාත්‍රාවක් යනවා ත්‍රිකුණාමලයේ. ඉතින් අපි ගොඩේ පැති වලින් නෑ දැනුවත් වෙන්න. පිටරට ඉන්න අය දැනුවත් කරන්න 23 පාරේ පලා පිටත් වෙනවා. ඊට පස්සේ දුබායි වලට යනවා. ඒ ප්‍රතිකාර කරන්න. ඊළඟට ජපාන යනවා. ඊළඟට ඇමරිකාව ඉතාලිය. මේ සංචාරය අපි දාගෙන තියෙන්නේ සමුද යනවා සිකුරාදා ලංකාවට එනවා. ආයෙත් සමුද යනවා ආයෙත් සිකුරාදා එනවා. ඒක තමයි අපි යොදවගත්තේ. නැත්නම් සෙනසුරාදා ඉඳලා ලෝක ප්‍රශ්නයක් මිනිස්සු බය වෙලා ආයෙත් ඇතුලේ. ඒ එන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒ දවස් දෙක අපි ප්‍රතිකාර කරනවා. හොඳයි ඒක සර්ණයි. සෝපත් ඒවා පෝලිං වල නම් රන් වෙන්න එපා. හැමෝම